තමන් ඉන්න ගෙදර ලිපිනේ අමතක වුණත් සාමාන්‍යයෙන් අමතක වෙන්නේ නැති ලිපිනයක් කියන්නද? ලන්ඩනයේ 221 B බේකර් වීදියේ. ඒක තමයි අපි හැමෝම ආදරය කරන රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මහත්මයාගේ සහ ඔහුගේ සහායක හිතවත් දොස්තර වොට්සන්ගේ ගෙදර. ටෙක්නිකලි ගෙදර අයිතිය තිබ්බේ හඩ්සන් මහත්මියට. හැබැයි ඉතින් අර දෙන්න ගෙදර හිටියේ නිකන් ඒකේ දෙන්නගේ ගෙදර හඩ්සන් මහත්මිය ඉන්නවා වගේ. ඉතින් මේ කාගේ තාදර දිනාගත්ත ලන්ඩනයේ මේ අතිදක්ෂ රහස් පරීක්ෂකයා ඇත්තටම හිටපු එක්කෙනෙක්ද? දෙන්න පුළුවන් ඍජුම උත්තරය තමයි නැහැ. ෂර්ලොක් හෝම්ස් කියලා කියන්නේ මේ රූපයේ ඉන්න සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද චරිතයක්. ඇත්තටම ෂර්ලොක් හෝම්ස් කියලා කෙනෙක් හිටියේ නැති වුණාට ෂර්ලොක් හෝම්ස් ඔය සියුම් දේවල් නිරීක්ෂණය කරලානේ ඔය තාත්වික නිවැරදි නිගමන වලට එන්නේ. අන්න එහෙම මේ වගේ සියුම් දේවල් නිරීක්ෂණය කරලා තමන් ඉස්සරහා ඉන්න මිනිස්සයා ගැන තාත්වික නිවැරදි නිගමන වලට එළවෙන්න පුළුවන්කම තිබ්බ තවත් එක් මිනිස්සෙක් හිටියා කියලා මම ඔබට කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඇත්තටම එහෙම කෙනෙක් හිටියා. ඇත්තටම එයා මත පදනම් වෙලා තමයි සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් කියන චරිතය නිර්මාණය කරලා තියෙන්නේ. අවසර දෙන්න මට ඔබට අඳුන්වලා දෙන්න. දොස්තර ජෝසෆ් බෙල්. ඔව් මෙයා වෛද්‍යවරයෙක්. ඒ වගේම තමයි සර් ආතර් කොනන් ඩොයිල් එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන කාලේ මේයින් එයාගේ කතිකාචාර්යවරයෙක්. සර් ආතර් කොනන් ඩොයිල්ට අනුව දොස්තර ජෝසෆ් බෙල්ට පුළුවන්කම තිබිලා තියෙනවා තමන්ගේ ඉස්සරහට එන මිනිස්සයාගෙක්ක වචනයක්වත් කතා කරන්නේ නැතුව එයාගේ රස්සාව මොකක්ද, මෑත කාලීනව එයාට අත්විඳින්න සිදු වෙලා තියෙන විශේෂ සිදුවීම් මොනවද, එයාගේ සම්භාවය කොහෙද වගේ දේවල්. ඒ වගේ දේවල් වචනයක්වත් කතා නොකර තමන් ඉස්සරහින් ඉන්න මිනිස්සයා ගැන දැනගැනීමේ හැකියාව දොස්තර ජෝසෆ් බෙල්ට තිබිලා තියෙනවා. ඔහු ඒක කරලා තියෙන්නේ මැජික් එකකින් නෙමෙයි. ෂර්ලොක් හෝම්ස් කරපු විදිහම තමයි නිරීක්ෂණයේ විශ්ලේෂණය සහ නිගමනය. ඉතින් 1887 දී පළවෙනි ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාව A Study in Scarlet විදිහට එළියට එනවා. ඒක ලංකාවේ අපිට සමීප ලෝහිත පරීක්ෂණය කියලා. ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දිගු කතා හතරක් තියෙනවානේ. ඒ කතා හතරෙන් එකක් ලෝහිත පරීක්ෂණය, සිවුරාස් සලකුණ, බීසුම් නිම්නය, සුරංග ශාපය. ඒ නම් ටික කියවෙද්දිම තවත් එක නමක් මතක් වෙනවා. චන්දන මෙන්ඩිස් මහත්මයා. ඇත්තටම මෙතුමා නැති වෙන්න මම ඇතුළු සුවහසක් ශ්‍රී ලාංකේය පාඨක ප්‍රජාවක් ෂර්ලොක් හෝම්ස් දන්නේ නැති වෙන්නත් තිබ්බා. ඉතින් ආපහු අපේ කතාවට ආවට පස්සේ 1887 දී ෂර්ලොක් හෝම්ස්ගේ පළවෙනි කතාව ප්‍රසිද්ධියට පත් 1892 ඔක්තෝබර් මාසයේ සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස්ගේ කෙටි කතා 12 ප්‍රකාශයට පත් කරනවා. ඔහු ඒ කෙටි කතා 12 පුද කරන්නේ ඔහුගේ පරණ ගුරුවරයෙක් වෙච්ච ඔරිජිනල් ෂර්ලොක් හෝම්ස්ට ඩොක්ටර් ජෝසෆ් බෙල්ට. ඉතින් අපි හැමෝම ආදරය කරන ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය වෙන්නේ ඔන්න ඔහොම. ඉතින් 1887 ඉඳන් 1927 වෙනකම් සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් සම්බන්ධ කතා 62ක් ලියලා තියෙනවා. ඕහෝ පොඩ්ඩක් අපි දන්න විදිහට ෂර්ලොක් හෝම්ස් කතා 60යිනේ තියෙන්නේ. දිගු කතා 4යි අර කලින් කිව්වා වගේ. කෙටි කතා 56යි. එතකොට 60යි. කොහෙන්ද තව දෙකක් ආවේ? සාම්ප්‍රදායිකව ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂණ ඇතුළත් කෙටි කතා 56ට අමතරව තව විශේෂ අවස්ථා දෙකකදී සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් කෙටි කතා ලියලා තියෙනවා. පළවෙනි අවස්ථාව 1896. 1896 දී සර් ආතර් කොනන් ඩොයිල් තමන්ගේ විශ්වවිද්‍යාලය වෙච්ච එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ සල්පිලක් වෙනුවෙන් එක චූටි කෙටි කතාවක් ලියනවා. ඔන්න අමුතු එක කෙටි කතාවක්. ඒ දෙවෙනි කෙටි කතාව නිර්මාණය වෙන්නේ 1923. ඒ එවකට එංගලන්තයේ රචන වෙච්ච මේරි රෙජිනගේ ආරාධනාවකට. ඉතින් මේ කතා දෙක ෂර්ලොක් හෝම්ස් කතා කිව්වම අපිට සාමාන්‍යයෙන් මතක් වෙන ත්‍රාසජනක, අද්භූත ජනක, අර භයානක මංකොල්ලකාරෝ අපරාධකාරයෝ අල්ලන ඒ ෂර්ලොක් හෝම්ස් පන්නේ කතා නෙවෙයි. මේ කතා දෙකම විශේෂ තත්ත්වයන් යටතේ නිර්මාණය වුණු ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් පමණක් ඉන්න ටිකක් අපිට පුරුදු පන්නේ නෙවෙයි. හැබැයි ෂර්ලොක් හෝම්ස් කෙටි කතා. ඉතින් අන්න ඒ කතා දෙකත් එක්ක තමයි ෂර්ලොක් හෝම්ස් සමස්ත කතා සංඛ්‍යාව කතා 62ක් වෙන්නේ. ඉතින් ඔහොම ලෝහිත පරීක්ෂණයෙන් පටන් ගත්තට පස්සේ ලෝහිත පරීක්ෂණයේ සුරංග ශාපය, සිවුරාස් සලකුණ, බීසොන් වෙනුම, මලගැතු සකති, ලේ සලකුණ, අන්තරාඩුවේ මහරයා මාරේ නිර්මාණක ඔබේ සම්පූර්ණ ෂර්ලොක් හෝම්ස් සබ්දක ඉන්දිය සමසෙලන ලතුවතන් දෙකට බාරක මිනිහ දින පල්ලෙහාට ෂර්ලොක් හෝම්ස් පොත් ගණනාවක්, කතන්දර ගණනාවක් තියෙනවා. ඒ කතා ගණනාව අතුරින් ඔබ කැමතිම ෂර්ලොක් හෝම්ස් කතාව මොකක්ද? එතනින් සමහර කතා සර් ආතර් කොනන් ඩොයිල් රචනා නොකරපු කතන්දර වුණත් රස විඳින්න පුළුවන්. කැමතිම කතාව මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. පරිස්සමෙන් ඉන්න එහෙනම්. ජය වේවා හැමෝටම.